ආයිබෝවන් මේෂ ලග්න හිමියන්ට ජූලි මාසයේ 6 වෙනිදා ඉඳන් 12 වෙනිදා දක්වා වූ සතිය කොහොමද කියලා කතා කරන්න සූදානම් සති පලාපල තුලින්. මේෂ ලග්න හිමියනි මේ ජූලි මාසයේ 6 වෙනිදා ඉඳන් 12 වෙනිදා දක්වා සවුන්දා දිනේ ඉඳන් ඉරිදා දක්වා වූ කාල පරිච්ඡේදය තුලදී මේ මුලින්ම ආරම්භ වෙන මේ සඳුදා දිනේ ඔබගේ ජීවිතේ ටිකක් යම් විදිහකින් වැඩ කටයුතු කරනකොට මානසික කලබලකාරී ස්වභාවය ඇතිවීමට ඉඩකඩ පවතිනවා. ඒ වගේම තමයි ටිකක් කලබලයෙන් තමන්ගේ වැඩ ටික ඉවර කරගන්න උත්සාහ කරන කාලයක් වේගවත් ලෙස වැඩ කටයුතු කරන කාලයක් බවට පත් වෙනවා මේෂ ලග්න හිමියන්ට. ඒ වගේම තමයි මේෂ ලග්න හිමියනේ ඔබට මේ ජූනි මාසයේ 6 වෙනිදා කියන මේ සඳුදා දිනේ සතිය ආරම්භ වෙනකොට සඳුදා අඟහරුවාදා දිනයන්හි ඔබට ලැබීම අතින් ඔබගේ ජීවිතයේදී ආදායම් වල වැඩිවීමක් දකින්න ලැබෙනවා. ඒ වගේම ඔබ ව්‍යාපාරික කටයුතු කරනවා නම් ඔබට ඔන්න ඔබගේ ව්‍යාපාරික කටයුතු වල ආදායම් මේ කාල වකවානුව තුලදී විශේෂයෙන් මේ දවස් දෙක තුලදී ඔබගේ ආදායම් තත්ත්වයන් වැඩි කර ගැනීමට ඔබට ඉඩකඩ පවතිනවා. ඒ වගේම තමයි ඔබට අලුත් ආයෝජකයන් යහළු මිත්‍රයන් ඔබට මේ 6 වෙනිදා ඉඳන් 12 වෙනිදා දක්වා වූ සතුව තුළ ඔබට මුණ ගැහෙන ස්වභාවයක් දකින්නට ලැබෙනවා. මේ සතියේ ඔබගේ කේන්ද්‍රයට අනුරූපීව යම් සුබ කාල පරිච්ඡේදයක් කියලා මතක් කරන්නට පුළුවන්. ඒ වගේම තමයි ටිකක් ඔබගේ අතමිට ගැවසෙන මිල මුදල් ලැබෙන දේවල් රැකගත යුතු ස්වභාවයක් පවතිනවා. අනවශ්‍ය විහිදම් ඒ වගේම තමයි ඔබගේ ඒ රාෂ්ටකයක් ඔබගේ 12 යන්නේ සෙනසුරු ගමන් කිරීමත් සමග ලග්නේ රාෂ්ට්‍රකයක් පවතිනවා. ඒ නිසා ඔබට ටිකක් අනවශ්‍ය විහිදම් වීමේ ඉඩකඩ පවතිනවා. එතකොට මේ විදේශගත වෙලා ඉන්න ඔබ එන්න ස්ථානයෙන් යම් මාරු වීමක් දකින්නටත් පුළුවන් කාල පරිච්ඡේදයක්. ඒ නිසා කල්පනාවෙන් අනිවාර්යයෙන්ම ඒ ඉන්න තැන වැඩ කටයුතු කරනකොට රාජකාරී කරනකොට පුළුවන් තරම් තමන් යම් විදිහකින් බාහිර අයත් එක්ක ගනුදෙනු කරද්දී පවා ටිකක් කල්පනාකාරීව ගනුදෙනු කරන්න. ඒ වගේම තමයි කතා බහ කරන්න. නැතුනොත් බොහෝ දුරට තමන්ට හිතමනාපකම් තුලින් ඉන්න තැන් වලින් බැහැරවීම වගේ දේවල් සිද්ධ වෙන්නට ඉඩකඩ පවතිනවා. ඒ වගේම තමන්ට නිවාස අලුතින් ආරම්භ කරන්න නැත්නම් අලුත් වැඩියා කිරීම ආරම්භ කරන්න නැත්නම් නිවසක් අලුතින්ම යම් විදිහකින් මූලික අත්විවරමේ ඉඳන් ආරම්භ කරන්නටත් ඉඩකඩ සැලසෙන කාලවකවානුවක් බවට සඳහන් කරන්නට පුළුවන් මේෂ ලග්න හිමියන්ට. අලුතින් වාහනයක් මිලදී ගන්නවා නම් ඔන්න ඔබට ඒකට මුදල් වියදම් කරන්නටත් හොඳ කාල පරිච්ඡේදයක් විදිහට දකින්න පුළුවන් මේෂ ලග්න හිමියන්ට. ආදර සම්බන්ධතාවවලදී ටිකක් අනවශ්‍ය සම්බන්ධතා ගොඩනගෙන ගති ලක්ෂණ ඒ වගේම ටිකක් ආදර සම්බන්ධතාවයක ඉන්න ගමන් තවත් ආදර සම්බන්ධතාවවල පැටලෙන ස්වභාවයක් දකින්නට ලැබෙනවා මේෂ ලග්න හිමියන්. එයින් ඔබගේ යම් විදියකින් විවාහ යුග දිවිය තුල ගැටලු පැන නගින්නත් ආදර සම්බන්ධතාවය තුල ගැටලු පැන නගින්නත් ඉඩකඩ පවතිනවා. අධ්‍යාපනික කටයුතු වලට යම් විදියකින් නැඹුරු වෙලා වැඩ කටයුතු කරන පුද්ගලයන්ට අධ්‍යාපනික තත්ත්වයන් වලදී පොතට පතට ඇලිලා වැඩ කටයුතු කරන්න පුළුවන්. වගේම තමයි මේ කලා විෂයන් සම්බන්ධ වැඩ කටයුතු කරනවා නම් ඔබ ඔන්න ඔබට ඉඩකඩ පවතිනවා. ඒ වගේම ගණිත විෂයන් වලින් වැඩ කටයුතු කරන ඔබටත් සුබ ප්‍රතිඵල ලැබෙන. ඒ වගේම විභාගවල පෙනී සිටිනවා නම් මේ ඉදිරි කාලය තුල සමත් වීමේ ඉඩකඩ හොඳ ප්‍රතිඵල ලබා ගැනීමේ ඉඩකඩක් දකින්නට පුළුවන්. ඉඩකඩ දකින්න ලැබෙනවා. ශරීර ශක්තිය තුල විශේෂයෙන්ම මේ ශරීරය තුල ටිකක් ලෙඩ රෝග තත්ත්ව මේ කාල පරිච්ඡේදයේ තුල ටිකක් ඉස්මතු වෙන ගති ලක්ෂණ පවතිනවා. ඉතින් ඒ නිසා ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත්ව වැඩ කටයුතු කරන්න කියලා මතක් කරනවා. තමන්ගේ ආත්ම විශ්වාසය වර්ධනය කරන සතියක් බවට මේ සතියපත් වෙනවා. තමන් යම් විදිහකින් මානසික අතින් වෙනදට වැඩිය සැහැල්ලුවෙන් වැඩ කටයුතු කරන්නට ඒ වගේම හිතේ සතුට ගැන නිතරම හිතන සතියක් බවට මේ සතියපත් වෙනවා කියලාත් මතක් කරනවා. මේෂ ලග්න හිමියනි ප්‍රධාන වශයෙන් මේ කරුණු කාරණා කිහිපය පමණයි ඔබට මේ සතිය තුල දැනුවත් කිරීමට තිබෙන්නේ. ඔබට පෞද්ගලිකව යම් කරුණක් දැන ගැනීමට අවශ්‍ය නම් ඔබට පුළුවන් අපගේ දුරකථන අංකයට පණිවිඩයක් දීලා සීල විස්තර දැනගන්නටත් ඒ වගේම සියලුම මේෂ ලග්න හිමියන්ට ජීවිතය සාර්ථක කරගෙන ඉදිරියට යන්නට විශ්ව මාතාවගේ ආකර්ෂණ බලයේ පිහිට ආරක්ෂාව නිරන්තරයෙන් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් මේෂ ලග්න හිමියනි ඔබට තෙරුවන් සරණයි.